දවසක් සියලුම දෙනාට සීගොමෙඩික්ස් YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මම මලික් ඉෂාන් චන්ද්‍රරත්න. මම ශ්‍රී ලංකාවේ වෛද්‍ය ස්වභාවයේ ලියාපදිංචි බෞද්ධ චිකිත්සකවරයෙක්. ඒ කියන්නේ ෆිසියෝതെරපිස්ට් කෙනෙක්. මේ channel එක මුලින්ම පටන් ගන්න හේතුව තමයි මම ඇත්තටම මගේ අන්ඩර්ග්‍රැජුවේට් කාලේ කියන්නේ මම ශිෂ්‍යයෙක් වශයෙන් ඉන්නකොට විශ්වවිද්‍යාලයේ දෙකම දේවල් ටිකකට පිළියම් හොයන්න තමයි මේ YouTube channel එක මම පටන් ගන්න ඕනේ කියලා හිතුවේ. ඒ කියන්නේ ගොඩක් ෆිසියෝതെරපි වල හිතාගෙන ඉන්න දේවල් තියෙනවා, වැරදි මත තියෙනවා. මේ හැමදේම නිවැරදි කරන්න පුළුවන්, මට හැමෝටම කියන්න පුළුවන් අවස්ථාවක් මම හොය ඉන්නකොට මට YouTube කියන මාධ්‍යම තෝරගෙන මම YouTube channel එකක් ක්‍රියේට් කරලා ඒකේ පළවෙනි වීඩියෝ එක විදිහට කරන්න පටන් ගත්තා. මේ වීඩියෝ එක තමයි ඒ පළවෙනි වීඩියෝ එක. හරි. YouTube channel එක පටන් ගන්න ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක මහජනතාව නැත්තම් අපේ කොළඹින් බැහැර මිනිස්සුන් උදෙසා, ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොළඹ කට්ටිය ගොඩක් ෆිසියෝതെරපි ගැන මේක දන්නවා. හැබැයි කොළඹින් බැහැරට යන්න මේ ෆිසියෝതെරපි කියන බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම සම්බන්ධව මිනිසුන්ගේ තියෙන දැනුවත්භාවය මදිකමක් මට දැනෙනවා. ඒ නිසා ඒක තමයි පළවෙනි හේතුව. දෙවෙනි හේතුව තමයි මේ බෞද්ධ චිකිත්සාව නැත්නම් ෆිසියෝതെරපි කියන ඩිග්‍රී එක කරන ළමයින්ට දැනුවත්භාවයක් ලබා දීමේ මොකද්ද ඇත්තට මේ බෞද්ධ චිකිත්සාව කියන්නේ, මොකද්ද ෆිසියෝതെරපි වල වෙන්නේ කියන දේ දැනුවත් කිරීම උදෙසා පටන් ගත්ත ඒ කරුණු දෙක, මූලික කරුණු දෙක කරගෙන පටන් ගත්ත channel එකක් විදිහට සීගොමෙඩික්ස් channel එක මේ විදිහට ආරම්භ වෙනවා. හරි. දැන් අපි බලමු මොකද්ද ඇත්තට මේ බෞද්ධ චිකිත්සාව නැත්තම් ෆිසියෝതെරපි කියලා කියන්නේ. what is physiotherapy? මොකද්ද මේ ෆිසියෝതെරපි කියලා කියන්නේ? right. මෙහෙමයි. මේක එක්තරා වෛද්‍ය ක්‍රමයක්. ඒ කියන්නේ අපි දන්නවා ෆිසියෝതെරපි කියන ඒ නමයම තියෙනවා භෞතික ක්‍රම නැත්තම් භෞතික ක්‍රම භාවිතා කරලා පේෂන්ට්ලට නැත්තම් රෝගීන් සුවපත් කිරීමේ යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා නම් අපි ඒකට ෆිසියෝതെරපි කියලා කියනවා. මේ ෆිසියෝതെරපි කියන එකේ මොකක්ද මේ භෞතික ක්‍රම නැත්තම් මේ භෞතික ක්‍රම කියලා කියන්නේ? අපි දන්නවා බලයන්, ඊට පස්සේ පීඩනයන්, ඊට පස්සේ උෂ්ණත්ව වෙනස් වීම, ඒ වගේම විද්‍යුතය වගේ දේවල් යොදාගෙන අපිට පුළුවන් නම් පේෂන්ට් කෙනෙක්ට ට්‍රීට් කරන්න ඒ වෙනුවෙන් සැකසීලා තියෙන වෛද්‍ය ක්‍රමය තමයි මේ ෆිසියෝതെරපි කියලා කියන්නේ. ඇත්තටම මේක බටහිර වෛද්‍ය ක්‍රමේ, වෛද්‍ය විද්‍යාවේ එන ක්‍රමයක්. මේ සම්බන්ධව ඉගැන්වීම් කටයුතු උපාධි ලෙස ප්‍රධාන වශයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල දෙකක ලබා දෙනවා, පේරාදෙණිය සහ කොළඹ. එතකොට අන්තර්රාජ්‍ය විශ්වවිද්‍යාලය ගත්තොත් KDU නැත්තම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මෙම උපාධිය ලබා දෙනවා ශ්‍රී ලංකාවේ ඇතුළත. ඔව්, පළවෙනි වීඩියෝ එක නිසා මේ වීඩියෝ එක ලොකුවට දිග්ගස්සන්න හේතුවක් නැහැ. පළවෙනි වීඩියෝ එක නිසා. එතකොට අපි කතා කරමු ෆිසියෝതെරපි වල මොනවද තියෙන පැතිකඩ, මොන ශේෂ්ත්‍රවලද මේ ෆිසියෝതെරපි කියන එක විහිදෙන්නේ. ඔව්. පළවෙනි එක විදිහට ගත්තොත් ස්නායු බෞද්ධ චිකිත්සාව නැත්තම් නියුරොලොජිකල් ෆිසියෝതെරපි. නියුරොලොජිකල් ෆිසියෝതെරපි කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ඊළඟට බලමු. ස්නායු බෞද්ධ චිකිත්සාවේදී වෙන්නේ මොකක්ම හරි ස්නායු ආබාධයක් සහිතව පෙනෙන පුද්ගලයෙකුගේ උදාහරණයක් විදිහට ෆිසියෝതെරපිස්ලා විදිහට අපි ට්‍රීට් කරනවා, අපි ප්‍රතිකාර කරනවා අංශභාග රෝගීන්ට. ඒ කියන්නේ ආඝාතය නැත්නම් ස්ට්‍රෝක් හැදුන රෝගීන්ට ෆිසියෝതെරපිස්ලා විදිහට අපි කටයුතු කරනවා. ඊළඟට පාකින්සන් වැනි රෝග, ඊට පස්සේ බෙල්ලේ ඉඳන් අත දිගේ ඇතිවන යම්කිසි ස්නායු ආබාධ, ඊට පස්සේ අපි ගත්තොත් සුසුම්නාබාධ, ස්පයිනල් කෝඩ් ඉන්ජරිස්, සුසුම්නාබාධ, ඒ වගේ දේවල් වලට මේ බෞද්ධ චිකිත්සාව කියන දේ ඍජුවම දායක වෙනවා. එතකොට ඊළඟට ඔයාලට එන ප්‍රශ්නයක් තමයි මොකක්ද ඇත්තටම මේ බෞද්ධ චිකිත්සාවේදී කරන්නේ? මොන ස්ටේජ් එකේද, මොන පේෂන්ට්ගේ මොන කාලයේද මේ බෞද්ධ චිකිත්සාව කියන එක උවමනා වෙන්නේ කියලා. බෞද්ධ චිකිත්සාව කියන එක උවමනා වෙන්නේ පේෂන්ට්ගේ, අපි ගත්තොත් රෝගියාගේ මෙඩිකල් මැනේජ්මන්ට් එකත් එක්ක ෆිසියෝതെරපි මැනේජ්මන්ට් එකත් යන්න ඕනේ මේ පේෂන්ට්ගේ ප්‍රොපර් අවුට්කම් එක නැත්තම්
ෆුල් රිකවරි එක එලියට ගන්න. එක තේරුන්නේ නැහැ නේද? හරි. මම අතත් පැහැදිලි කරන්න. මේමයි. අපි මොකක් හරි ලෙඩක් හැදුනම නැත්නම් මොකක් හරි ආබාධ තත්ත්වයකට පත් වුණාම අපි ඉක්මනට ගිහිල්ලා වෛද්‍යවරයෙකුගේ බෙහෙත් ගන්නවානේ. සමහර අයට ඔය කැස්ස හෙම්බිරිස්සාව උණ වගේ දේවල් බෙහෙත් ගත්තම විතරක් අඩු වෙනවා. බෙහෙත් වලින් අඩු වෙනවා. නමුත් අපි මේ කතා කරන ස්නායු ආබාධවල බෙහෙත් විතරක් ගත්තට මදි. බෙහෙත් ගන්න එකට අමතරව තව දෙයක් අපි ඒ රෝගියාගේ ඉම්ප්‍රූව් කරන්න ඕනේ නැත්නම් වැඩි දියුණු කරන්න ඕනේ. මොකක්ද ඒ? ඒ තමයි රෝගියාගේ quality of life එක. නැත්නම් රෝගියා කොහොමද ඉස්සරහට මේ එන්වයරන්මන්ට් එකට හැඩගස්සන්නේ. උදාහරණයක් විදිහට අංශභාග රෝගියෙක් ඉන්නවා. අංශභාග රෝගියාගේ යම් කිසි රුධිර කැටියක් නිසා, මොළයේ තියෙන රුධිර කැටියක් නිසා එක පැත්තක් පණ නැතුව යනවා. එතකොට ඒ රෝගියා බෙහෙත් ගන්න එක දිගටම කරනවා. නමුත් ඒ රෝගියාගේ ආඝාත තත්ත්වය නිසා ඇතිවන සංකූලතා තියෙනවා. උදාහරණයක් විදිහට අත මේ විදිහට නැවෙනවා, මෙතන එල්බෝ එක ගාවින් මෙහෙම නැවෙනවා, ඊට පස්සේ මාංශපේශි තද වෙනවා, ඊට පස්සේ බැලන්ස් එක නැති වෙනවා, එයාට ඇවිද ගන්න බැරි වෙනවා. ඒ වගේ සංකූලතා කීපයක් එනවා. හැබැයි බෞද්ධ චිකිත්සාවේදී අපි කරන්නේ ඒ රෝගියාට සංකූලතා ටික මගහරවලා රෝගියාව සාමාන්‍ය පරිසරයට මුදා හරින එක. උදාහරණයක් විදිහට ඒ අපි කතා කරපු ආඝාත රෝගියා ගත්තත් ඒ රෝගියාගේ මාංශපේශි තදභාවය නැති කරලා මාංශපේශි වල ඉරියව් හරි ගසලා අපි කියනවා සමහර වෙලාවට එයාලගේ ඉරියව් එක දිගට ඒ කියන්නේ එක විදිහට නෑ. ඒ කියන්නේ පොස්චර් කරෙක්ෂන් කරන්න ඕනේ. එතකොට යම්කිසි මාංශපේශි වල දුර්වලතා තියෙන්න පුළුවන්. මේ හැමදේම අපි comprehensive assessment එකක් through ගිහිල්ලා comprehensive assessment එකක් ඔස්සේ ගිහිල්ලා රෝගියාට ප්‍රතිකාර කරනවාද, අන්න ඒකට තමයි අපි ස්නායු බෞද්ධ චිකිත්සාවේදී අපි සිදු කරන්නේ. ස්නායු බෞද්ධ චිකිත්සාවේදී කරන්නේ ඒක ස්නායු රෝගීන්ට ප්‍රතිකාර කිරීම. ස්නායු රෝගීන්ට කුමන අධියරේද මෙඩිකල් මැනේජ්මන්ට් එකත් එක්ක නැත්නම් බෙහෙත් සමග අපි අර ඇතිවන සංකූලතා මගහැරවීමක් තමයි මෙතනදී බෞද්ධ චිකිත්සාවේදී ප්‍රධාන වශයෙන් සිද්ධ කරන්නේ. ඊළඟට අපි කතා කරමු මාංශපේශි නැත්නම් අස්ථි සම්බන්ධ බෞද්ධ චිකිත්සාව. මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. උදාහරණයක් විදිහට අපි මේ අපේ ශරීරයේ හැදිලා තියෙන මාංශපේශි සහ අස්ථි සහ තවත් දේවල් එකතු වෙලා. එතකොට ප්‍රධානම රෝල් එකක් නැත්නම් ප්‍රධානම දෙයක්නේ මාංශපේශි සහ අස්ථි කියලා කියන්නේ. එතකොට මේ වගේ ඇති වෙන ආබාධ දීර්ඝකාලීනව ඉතාම අපහසුයි. උදාහරණයක් විදිහට ෆ්‍රැක්චර් එකක් ගත්තොත් ෆ්‍රැක්චර් එකක් නැත්නම් කකුල බිඳී යාමක් ගත්තොත් මේ කකුල බිඳී යාම එක්ක එනවා ලොකු වේදනාවක්. එතකොට මේ වේදනාව සමනය කරන්න අපි බෙහෙත් පිටින් ගන්නවා. වෛද්‍යවරු අපිට බෙහෙත් නිර්දේශ කරනවා. නමුත් මේ කකුල කැඩී යාම නිසා එයාගේ අවට මාංශපේශි දුර්වල වීමක් සිද්ධ වෙනවා. සමහර වෙලාවට මාංශපේශි තද වෙනවා. තද එකට තදට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ සමහර වෙලාවට දනිස්ස නවන්න බෑ. සමහර වෙලාවට දනිස්ස දිග අරින්න බෑ. එතකොට ඒ සංකූලතා අපි කියනවා මොකක්ම හරි දෙයක් අපි ෆ්‍රැක්චර් එකකට පස්සේ අපි සර්ජරියක් කරනවා. සර්ජරියක් කරලා ආපස්සට එන රෝගියාව කොහොමද බෞද්ධ චිකිත්සාවේදී හරියට නිවැරදිව හරිගස්සලා හරියට රෝගියාට කොහොමද එන්වයරන්මන්ට් එක නැත්නම් අපි සාමාන්‍ය පරිසරයේදී එයා රෝගියෙක් නොවන ගානට කොහොමද තියන්නේ කියන එක තමයි අපි මේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ බලන්නේ. එතකොට ඒක කරන්නේත් comprehensive proper assessment එකක් through. ඒ assessment එකක් ඔස්සේ ගිහිල්ලා ඒ රෝගියාගේ මොනවද තියෙන weaknesses, මොනවද තියෙන negative points කියන එක අඳුරගෙන ඒවට හරියට treat කරන එක තමයි බෞද්ධ චිකිත්සකවරයෙකුගේ වගකීම වෙන්නේ. right. අපි ශේෂ්ත්‍ර දෙකක් කතා කරා. තුන්වෙනි ශේෂ්ත්‍රයේ විදිහට මම තෝරගත්තා කාඩියෝ නැත්නම් හෘද සහ වෙනහළු සම්බන්ධ බෞද්ධ චිකිත්සාව.
එතකොට පෙනහළු සම්බන්ධ බෞද්ධ චිකිත්සාවේදී අපි මූලික වශයෙන් පෙනහල්ලට ඇතිවන රෝග තත්ත්වයන් අපි දන්නවා ප්ලූරල් ඩිෆියුෂන් තත්ත්ව, නියුමොතොරැක්ස් තත්ත්ව, ඒ කියන්නේ වාතයේ සමහර වතුර එකතු වෙනවා කියලා කියනවා. පෙනහළු වල වතුර එකතු වෙනවා කියලා කියනවා. එතකොට ඊට පස්සේ පෙනහළු වල ලේ එකතු වෙනවා කියලා කියනවා. ඊට පස්සේ සමහර වෙලාවට සෙම පිරීලා කියලා කියනවා නේ. සමහර විට හුස්ම ගන්න බෑ, සමහර විට හුස්ම පිට කරන්න බෑ. මේ වගේ විවිධ රෝග තත්ත්වයන් තියෙනවා. අපි ඉස්සරහට මේ channel එක ඔස්සේ මේ මොනවද ඒ රෝගී තත්ත්වයන් කියලා අපි කතා කරනවා. පළවෙනි දේ ගත්තොත් බෞද්ධ චිකිත්සකවරයෙකුගේ ප්‍රධාන වගකීම තමයි මේ හෘද සහ පෙනහළු බෞද්ධ චිකිත්සාවේදී සුපුරුදු ව්‍යායාම ක්‍රම ඔස්සේ ගිහින් මේ පේෂන්ට් නැත්නම් මේ රෝගියාට හුස්ම ගැනීම පහසු කරවීම සහ ඇතුලේ තියෙනවා නම් පෙනහල්ලේ ඇතුලේ මොන හරි සෙම එකතු වෙලා තියෙනවා නම් හුස්ම ගන්න අපහසුයි නම් ඒ සෙම භෞතික ක්‍රම ඔස්සේ මේ සෙම පෙනහල්ලේ එළියට අපි කියනවා ඒකට අපි ඒකට විවිධ ක්‍රම භාවිතා කරනවා. ඇත්තටම සෙම පෙනහල්ලේ ඇතුලේ තියෙන සෙම යම්කිසි භෞතික ක්‍රම භාවිතා කරලා එළියට ගැනීම අපිට සිද්ධ කරන්න පුළුවන් මේ පෙනහළු බෞද්ධ චිකිත්සාවේදී. ඊළඟට ප්‍රධානම දේ තමයි හෘද රෝග. අපි දන්නවා බයිපාස් සත්කමකින් පස්සේ බයිපාස් සත්කමක් කරොත් බයිපාස් සත්කමක් කරාට පස්සේ පේෂන්ට් ගොඩක් දුර්වල වෙනවා. ඒ කියන්නේ විදින්න අමාරුයි, හුස්ම ගන්න අමාරුයි, කහින්න අමාරුයි, මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඉතින් බෞද්ධ චිකිත්සකවරයාගේ වගකීම වෙන්නේ මේ සියලු දේ හරියට රෝගියාට හරි විදිහට මේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ඔහුට හෝ ඇයට නිවැරදි විදිහට මේ පරිසරයට අනුගත වෙන්න උදව් කරන එක. ඒ කියන්නේ අතක සාමාන්‍ය කෙනෙක් එක කතා බහ කරන්න, සාමාන්‍ය කට්ටිය යන විදිහට ඇවිදින්න, සාමාන්‍යයෙන් යන කට්ටියක් පඩිපෙලක් නගිනවා නම් ඒ විදිහට පඩිපෙලෙන් ඇවිදින්න, පඩිපෙලෙන් නැග ගන්න උදව් කරන්න. ඒ වගේ දේවල් කිරීම ප්‍රථම රාජකාරිය කොටගෙන කළ යුතුයි මේ බෞද්ධ චිකිත්සක වරයා. අපි ඊළඟට කතා කරන්නේ ක්‍රීඩා බෞද්ධ චිකිත්සාව නැත්නම් ස්පෝර්ට්ස් ෆිසියෝതെරපි කියන්නේ මොකක්ද කියලා. ස්පෝර්ට්ස් ෆිසියෝതെරපි කියලා කියන්නේ පිරිමිනවුන් අතර සෑහෙන ජනප්‍රිය ෆිසියෝതെරපි ක්‍රමයක්. මොකද අපි ඕන තරම් අපි ටීවී වල මැච් බලලා තියෙනවා, ෆුට්බෝල් මැච් බලලා තියෙනවා, ක්‍රිකට් මැච්, රගර් මැච් ඒවා බලලා තියෙනවා. අපි දැකලා තියෙනවා මොකක් හරි ආබාධයක් වුණොත් කෙනෙක් දුවගෙන එනවා පිට්ටනියකට මොකක් හරි බෑගයක් එක්ක. එයා තමයි ස්පෝර්ට්ස් ෆිසියෝ කියලා කියන්නේ. ෆිසියෝതെරපිස්ට් කියලා කියන්නේ. ඒතර එයාගේ කාර්යභාරය මොකද්ද? ක්‍රීඩාංගණයේ කුමන හෝ ආබාධයකට ක්‍රීඩකයෙක් ලක් වේද එතෙන්ද ගිහින් ප්‍රතිකාර ක්‍රම එයාගේ කරලා ඒ ක්‍රීඩකයාගේ වේදනාව ඉදිමුමක් වෙනවා නම් ඒ ඉදිමුම ලේ ගැලීමක් වෙනවා නම් ඒ ෆස්ට් එයිඩ් ප්‍රතිකාර ඒ සියලු දේවල් කිරීම ඔහුගේ ප්‍රථම රාජකාරිය වෙනවා ස්පෝර්ට් ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ. එතකොට ඒ වගේම මොනවද මේ ස්පෝර්ට් ෆීල්ඩ් එකේ අපිට ඇති වෙන්න පුළුවන් ආබාධ කියන එක ගත්තොත් මේ ප්‍රධානම ආබාධයක් තමයි කන්කෂන් කියලා කියන්නේ. කන්කෂන් කියන්නේ ඇත්තටම මේ මොළයට ඇතිවන ස්ට්‍රක්චරල් හානියක් නෙවෙයි, අතර මේක ෆන්ක්ෂනල් හානියක්. අපි කියන එක අපි ඒක ව්‍යුහාත්මකව මොළේ ඩැමේජ් වෙන්නේ නැහැ. නමුත් ඇතුලේ බ්‍රේන් එකේ යම්කිසි අපි කියමු කම්පනයක් කියලා. ඒ වගේ දෙයක් නිසා ඇතිවන තත්ත්වයක්. එතකොට බෞද්ධ චිකිත්සකවරයා වහාම මැදිහත් විය යුතුයි ඒ වගේ කන්කෂන් තත්ත්වවලදී. ඊළඟට ගොඩක්ම ඇතිවෙන්න පුළුවන් ආබාධයක් තමයි දණහිසේ ACL නැත්නම් anterior cruciate ligament injury එක. එතකොට anterior cruciate ligament injury එකක් වෙන්නේ සාමාන්‍ය ගොඩක් වෙලාවට රගර් ක්‍රීඩාවේදී. ඉතින් රගර් ක්‍රීඩාවේදී මේව සුලභයි. කන්කෂන් තත්ත්ව ACL injuries, ankle sprains. ankle sprain අපි කියන්නේ කකුල පෙරලෙනවා කියලා. කකුල පෙරලෙනවා කියලා කියන්නේ. ඒතර ඒ කකුල පෙරලෙනවා කියලා ඒ තත්ත්වවලදී බෞද්ධ චිකිත්සකවරයා ප්‍රධාන වශයෙන් මැදිහත් වෙලා ඒ සම්බන්ධ ප්‍රතිකාර ක්‍රම සිදු කළ යුතුමයි. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ පීඩියාට්‍රික් ෆිසියෝതെරපි නැත්නම් ළමා බෞද්ධ චිකිත්සාව කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා කුඩා කාලයේදී ළමයි උපදිනකොට සමහර රෝගී තත්ත්වයන් වලට මුහුණ දෙනවා.
එතකොට ප්‍රධාන වශයෙන් මුහුණ දෙන රෝගී තත්ත්වයක් තමයි මේ සෙරිබ්‍රල් පල්සි කියලා කියන්නේ. ඒ කියන්නේ CP බබාලා කියලා අපි සාමාන්‍ය විහාරයේදී කියලා කියනවා. ඒක සිංහලෙන් කියන්නේ මස්තිෂ්ක ආඝාතය කියලා. එතකොට මේ මස්තිෂ්ක ආඝාතය වගේ රෝගී තත්ත්ව ඊට පස්සේ ඔටිසම් තත්ත්ව වගේ ළමා රෝග වලට මේ බෞද්ධ චිකිත්සා ප්‍රතිකාර ඉතාම වැදගත් වෙනවා. ප්‍රධාන රෝහල විදිහට ලංකාවේ සලකන්නේ ලේඩ්‍රීච්චි ආර්යා රෝහල කොළඹ තියෙන. එතකොට මෙහිදී මෙම රෝහලේදී ඉතා විශාල ප්‍රමාණයකට ළමා බෞද්ධ චිකිත්සාව සැපේනවා. ඒ වගේම ගොඩක් ප්‍රසිද්ධයි රාගම රිහැබිලිටේෂන් හොස්පිටල් එක. එතනත් පීඩියාට්‍රික් යුනිට් එකක් තියෙනවා. ඒ වගේම ආයති රෝහල ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ළමා බෞද්ධ චිකිත්සාව පිළිබඳ රෝහල් විදියට අපිට සලකන්න පුළුවන්. අවසාන වශයෙන් මම තෝරගත්තා ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් නැත්නම් ICU සෙටප් වල කොහොමද මේ ෆිසියෝതെරපිස්ට්ලාගේ කාර්යභාරය කොහොමද මේ ෆිසියෝതെරපි කියන එක පාවිච්චි වෙන්නේ නැත්නම් කොහොමද යොදාගන්නේ කියන එක. ඇත්තටම ශ්‍රී ලංකාවේ රෝහලක් ගත්තොත් විවිධාකාර වූ ICU සෙටප්ස් තියෙනවා. හරි මෙඩිකල් ICU, සර්ජිකල් ICU එහෙම කියලා ගොඩක් ICU සෙටප්ස් තියෙනවා. එතකොට මේ හැම ICU එකකටම වගකිව යුතු වගකීම දරන ෆිසියෝതെරපිස්ට් කෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා. එක්කෙනෙක්ට සමහර රෝහල් වල එක්කෙනෙක්ට වඩා වැඩි. එතකොට මොකද්ද ඇත්තට මේ ෆිසියෝതെරපිස්ට්ලට මේ ICU වල කරන්න තියෙන්නේ? හරි මම කියලා දෙන්නම්. ICU එකක් ගත්තොත් ඒ ICU බෙඩ් එකේ ඉන්න ලෙඩා නැත්නම් රෝගියා මේ දීර්ඝකාලීනව මේ ICU බෙඩ් එකේ ඉන්නවා. ICU බෙඩ් එකේ දිගටම දීර්ඝකාලීනව ඉන්නකොට මේ රෝගියා තුළ නැත්නම් රෝගියාගේ පෙනහළු තුළ ඇති වෙන්න පුළුවන් සෙම තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එතකොට මේවා එකතු වෙන්න පුළුවන්. ඒ වගේම දීර්ඝකාලීනව මේගොල්ලෝ අතපය ඊට පස්සේ මේ හැමදේම මූව් කරන්නේ නැහැ. කියන්නේ ගොඩක් වෙලාවට ICU patient කෙනෙක් වල දන්නවා අතපය එහෙම ලොකුවට මූව් කරන්නේ නැහැ. එහෙම වුණොත් මාංශ පේශී දුර්වල වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම සන්ධි වල නැත්නම් joints වල තදභාවය නැති වෙන්න පුළුවන්. මෙන්න මේවා වළක්වන එක තමයි ෆිසියෝതെරපිස්ට් කෙනෙක්ගේ ICU setup එකකදී වෙන්නේ. ඒ කියන්නේ යාගේ කාර්යභාරය ඒක. ඉතින් මේ විදිහට තමයි ICU setup එකේදී ෆිසියෝതെරපිස්ට් කෙනෙක් එයාගේ රෝල් එක පළවෙනි වීඩියෝ එක විදිහට අපි අද කතා කරේ මොකක්ද ඇත්තට මේ බෞද්ධ චිකිත්සාව කියලා කියන්නේ සහ මේ බෞද්ධ චිකිත්සාව පැතිරලා තියෙන ශේෂ්ඨ මොනවද කියලා කියන ප්‍රධාන ශේෂ්ඨ මොනවද කියලා. ඉස්සරහටත් අපි මේ channel එකේ විවිධාකාර වූ දැනුම බෙදා ගන්නවා මේ බෞද්ධ චිකිත්සාව සම්බන්ධ ක්‍රම ඒ වගේම කොහොමද බෞද්ධ චිකිත්සකවරයෙක් වෙන්නේ එයාලට කොහොමද තියෙන මාර්ග පාත්තේ ඉස්සරහට යන සහ මේ බෞද්ධ චිකිත්සාව තුළ ශ්‍රී ලංකාවේ වැදගත්කම තුළ ශ්‍රී ලංකාවේ කොහොමද තියෙන වැලිඩ් එක මේ සම්බන්ධ සියලු දේවල් මේ channel එක through අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් අදට ගිහින් එන්න Seego Medics YouTube channel එක subscribe කරලා තියාගන්න bell icon එක click කරලා තියාගන්න හැමෝටම සුබ දවසක්.